හායි අද අපි මතන්ඩ යන්න මල් කතාව පැත්තකින් තියලා අපි ගොතුම් නෑනෑ මල් වලිත් යනවා හැබැයි මම නිකන් ඉන්නේ ඒ නිසා ගතන්න ගත්තා අයිමත් මතක ඇති ටික්ටොක් එක මම මුලින්ම පටන් ගන්නකොට මේ වීඩියෝ එකක් දාලා දැම්මා එකක් වීඩියෝ එකක් දැම්මා ටික්ටොක් ෂෝට් එකක් මේක බ්ලවුස් එකක් මේක ටිකක් දිගයි ක්‍රොප් ටොප් එකක් කියන්නත් බෑ ටිකක් ඉනෙන් පල්ලෙහාට යනවා ඉනෙන් පල්ලෙහාට ගියාට අත දිගයි කවුරු හරි කියන්නේ මට දැන් මේකේ අත මේක අර ඔයගොල්ලන් ස්වීට් වල දැකලා තියෙනවද ඒකේ අත දාලා කියන්නේ කොනට දාලා තියෙන විදිහ කියන්නේ මෙන්න මේ වගේ මේ වගේ විදිහට දාලා තියෙනවා දැකලා තියෙනවා මෙන්න මේක මේ විදිහකින් තියෙන්නේ අන්න ඒ වගේ අතට දාලා තියෙනවා දැකලා තියෙනවා දන්න අය කියන්න කියන්නේ ඒක එහෙම දාන එකද හොඳ නැත්නම් මේක මේ විදිහට තියෙන එකද හොඳ කියලා එතකොට දැන් මං සෑහෙන කාලෙක ඉඳන් ගොතුම් වැඩ එකතු කරනවා ඒවා නම් දැන් මෙතන නෑ ගොඩක් ගතන ඒවා තියෙනවා මගේ මේකේ මේක මම මහගත්ත එකක් ඔය ගොතන ඒවා මේ එක ඒවා දාලා තියන්න මේක තව මේකෙම අඩි 4ක් විතර උස අඩි 2.5ක් පළල ලොකු බෑග් එකක් මහුවා නූරලියට අපි යද්දි අපේ අඳුන් ගොඩක් තිබ්බා අඳුන් දාන්න මදි වෙන නිසා ඒක එහෙම මැහුවා මේක ඕෆ් වයිට් එකකින් මහපු එකක් මේක චුට්ටක් කලර් එක චුට්ටක් තව ඕෆ් වෙලා මේ බෑග් එකක් ඒකේ තව තියෙනවා වැඩ කරන්න එකේ සිපර් එකක් දාන්න තියෙනවා ඒක මෙහෙමයි මේක අඳුම් කීපයකට ගිහින් තමයි මේක බෑග් එකක් වුණේ මේකේ තව නූල් ඉතුරු ඒවා තියෙනවා මේකේ ඉස්සෙල්ලාම හිතුවා බ්ලවුස් එකක් මම ඊට පස්සේ ඒක අඳින්න බෑ ඇත්තට මේක අර ස්කිනි මේවා දාලා තිබ්බේ මම ඒ නිසා ඒක අඳින්න බෑ පිටට ලෙව්වා මගේ ළඟ එහෙම ලෙහපු ඒවා සෑහෙන්න තියෙනවා ලෙහලා හදපු ඇඳුම් ගොඩාක් තියෙනවා මේකත් ඒ වගේ එකක් මේකත් සෑහෙන වතාවක් ලෙහලා හදපු අන්තිමට මේකේ වෙන ලෙහන්න බෑ ලෙහුවොත් නූල් ඔක්කොම ගැලවි යනවා මේක වෙන ලෙහන්න බෑ ඒක කැමරාවට පේනවද දන්නේ මේකේ නූල් ඔක්කොම අර එක නූල් කෝඩ් එකක් ඔතන වගේ තියෙන්නේ ඒවා ඔක්කොම වෙන්වෙන්ව පේන විදිහට තරම්ම මම මෙච්චරට එක ලෙහලා කියන්නේ එක යාන් එකක් 3 පාරකට වැඩිය අඩුම වැඩිම 4 පාරකට වැඩිය ලෙහන්න බෑ ගිතුවාම එතකොට අර ඒවා වෙන් වෙනවා ඔතන තියෙනවා වෙන් වෙනවා මේක ගොතලා තියෙන බේබි යාන් එකෙන් හරිද මේක නිකන් පුළුන් ගොඩක් වගේ එච්චරට සනීපයි මේක එච්චරට සනීපයි මේක ඉතින් පෙන්නන්න මේකත් මේ ඒ වගේ එකක් මේකත් මේ ලෙහලා හදපු එකක් මේ කොළ පාට එක කලිසමක් ගොතලා ඒක ලෙහලා හදපු එකක් එතකොට අනිත් එක නම් වැරදිලා ඒක මෙන්න මේ බේබි යාන් එක මාරම සනීපයි ඒක මේක ඇතුළේ දාලා තියෙන මම නූල් අරන් තියෙන්නේ මෙහෙම උනාට මේ තැන් වල තියන්න ඕන නිසා කුණු ගෑවනවනේ සුදුනේ හින්දා මේක ඇතුළට දාලා ක්ලිප් එකක් ඊට පස්සේ මේකත් මේ ලෙහෙන එකක්ම තමයි මේකත් ලෙහෙන එකක් ගයිස් මේකත් ලෙහෙනවා ඒ කියන්නේ මේක ලෙහෙනවා කියන්නේ මේක මට වැරදුනා මේක මෙන්න මෙහෙම එන්නේ මේක මෙහෙම ඇවිල්ලා
මේකට කොලර් එකක් එනවා. මේකට කොලර් එකක් ඇවිල්ලා ස්ලීව්ස් නෑ. මේක නැහැ. සාර්ථක ලෙස මම ඒකත් වරද්දගත්තා. ඉතින් ඒ නිසා ඒකත් ලෙහන්න වෙනවා. මේක දවස් 2ක් 3ක් මම එක දිගට මේක විතරක් ලිව්වා. මේකේ මෙන්න මේ පැත්ත විතරක් හරියටම ගත්තොත් මෙන්න මේ මෙතන මෙහෙම බෙදුවොත් මේ භාගෙ විතරක් මේ ටිකට එන මේ භාගෙ විතරක් 3 පාරකට වැඩිය ලියලා තියෙනවා. වැරදිලා. සාර්ථක ලෙස ආයෙත් ලියන්න ඕනේ. මෙන්න මේක හරියම සනීපයි. අතට මම මේක ගෙන්න ගත්තේ බලන්න. හරිද? බලන්න ගෙන්න ගත්තට පාඩුන්නේ නැහැ. ඒක සාර්ථක හොඳ අදහසක්. මම මේ දවස්වල ලොකු විදිහට හිතලා මේක ගොතන්න ගත්තා. නමුත් දවස් 3ක මහන්සියක් තමයි මේ තියෙන්නේ. එක දිගට දවස් 3ක. ඒ අතරින් නිදාගත්තාම නෙවෙයි නිදාගත්තා. මේකේ මල් 74ක් එනවා ඔක්කොම. මල් 74ක් එනවා. තව තියෙනවා. ඉතින් ඒක ගොතලා ඉවරනකොට මෙන්න මේ වගේ එන්නේ. මෙන්න මේ වගේ. එනවාද? මල් ඔක්කොම 74ක් එනවා. මල් 74ක් තියෙන ඒක තාම ඉවර නෑ. ඒක ඉවර නෑ. මේකේ අර මල් වෙනම ගොතලා අපිට මම FB එකේ නම් දාලා තිබ්බ මේක රතු පාට මල් ටික ගොතලා ඉවර වෙච්ච ගමන් මේ රෝස පාට ටික මම රෝස පාට එක හරි මාසයි. මොකෝ මේක ඔන්න බලන්න මල් 4ක් 5ක් තිබ්බහම නෙළුම් මලක් වගේ. එහෙම එච්චර ලස්සනයි. ඇඳුමක් හදන්න හිතුණත් සොඳුර මේකෙන් ඇඳුමක් හදන්න මට හිත දෙන්නේ නැහැ. මොකද මේ එක මලකට විනාඩි 15 බැගින් මට ගත වෙනවා. මේ බලන්න ඔන්නම එකතු කරාම රෝස මලක් කියන්නේ රෝස නෙවෙයි නෙළුම් මලක් වගේ. චුට්ටක් කොන්නම් පොඩ්ඩක් වැරදෙනවා. ඒක එහෙම නෙමෙයි. මේක නිකන් නෙළුම් මලක් වගේ ඉච්චර ආසයි මට මේ මාර ලස්සනයි. ඒ වුණාට මේ එක මලකට විනාඩි 15 බැගින් යනවා. මෙතන 2යි පැය භාගයයි. පැයයි. මල් 4යි. ඊට වැඩි යන වෙලාවල් තියෙනවා. එක මලකට විනාඩි 20ක්. ඒ කියන්නේ එකක් වැරදුනොත් එක පෙත්තක් වැරදුනොත් ඒ කියන්නේ මෙතන පෙති 12ක් තියෙනවා මේක මලක. පෙති 12ම ගන්න බැරි වුණොත් ආයෙ ලහන්න ඕනේ. එහෙම තමයි. ඒ තව එකක්. මේ දවස්වල මම මේ ගොතපු ටික පෙන්නන්න හදන්නේ. තව සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒක මේ ඇත්තටම දැන් මේකේ විනාඩි 10නේ උපරිමම TikTok එකෙන් දෙන්නේ. ඉතින් ඒ 10 ඉවර වෙන්න තව පොඩි සුළු මොහොතක් තියෙනවා guys. මේ මම ඔයගලන්ට උපරිම පෙන්නන්න හදන්නේ මම ගොතපු ඒවා ටික. මේක මේ දවස්වල තියෙන්නේ මේ දවස්වල ගොතන මේ තියෙන්නේ මේක. එතකොට මේ මල් සුදු පාට එකක් මෙන්න මේක. මේකෙන් මම හදන්නේ බෑග් එකක් හදන්න. මේවා දාලා බෑග් එකක් හදන්න හැදුවට මට සෑහෙන කම්මැලි මේකට. හරිද? මොකද කියනවා නම් මේකට වෙනම මහන්සි වෙන්න ඕනේ. මේකට වෙනම මහන්සි ඔක්කොම එකේ තිබ්බට පැටියෝ මේකට වෙනම නූල අමුණන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන ලොකුම දුක. විනාඩි 10 ඉවර වෙන්න ළඟයි. මම මේක ඊළඟ කෑල්ල අමුණනකම් පොඩ්ඩක් ඉවර කරපු තැන මතක නැතිව ඉන්න මම. හරි. ඉවර කරේ කොතෙන්ද ඉන්නේ කියලා මට මතක නැහැ. මොකද මේක TikTok එකෙන් වීඩියෝ එක දාලා මොකද මගේ කැමරාව එච්චර ලස්සන නෑ guys. අපි ඉතින් ඔය එහෙම මේ iPhone පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ කරදරයි. ඒ නිසා මගේ කැමරාව සවුතු බැවින්
මට TikTok එක පාවිච්චි කරන්න උනා. මේක මොකද්ද කියලා දන්නවද? මේක මම ඇත්තටම ආසාවෙන් හිටපු දෙයක්. ගොතන්න ගත්ත දවසේ ඉඳන් මාරම ආසාවෙන් මේ සෙට් එකකට හිටියේ මම. එච්චරට ආසාවෙන් හිටියේ. නෙමෙයිවා කටු. මේක ඉතින් පෙන්නන්න. මේක ලොකු මේක කටු. ගොතන කටු. මේ පැත්ත තියෙන්නේ නූල් ගොතන ටික. මේ ටික ටිකක් ලොකු යාන් වගේ ඒවා. ගොතන ඒවා. මේ කටු 12ක් 24ක් ඉන්නේ 24යි කටු 24යි මේ ඒකේ මම හැමදාම ආසාවෙන් පාවිච්චි කරපු කටුවක් තමයි මේක ඒක ටිකක් ඉතින් පරණයි ඒ කියන්නේ නූල එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ රෆ් ඒක නූල එච්චරට නූලත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි ඒ කටුවෙන් මේ ටිකක් ගොරෝසුයි 11 ඒ කටුවට මම හරි ආදරේ. මොකද 12 මෙන්න මේක මෙන්න මේක ඒක 12 2.50 මිනිත්. ඒක මං එච්චරට මේකට ආස මේ නූල් අතරේ හිර වෙන්නේ නැහැ. නූල් අතරේ ගොතනකොට නූල් අතරේ හිර වෙනවා. හිර වෙන්නේ කටුත් එක්ක තියෙන ආදරණීය බැඳීමක් මට මාර විදිහට තියෙනවා. එක දවසක් දැන් දවස් කීපයක් වුණා පළවෙනියටම නංගි මගේ කටුවක් නැති කරා. ඒ කියන්නේ මං ගොතා හිටපු තැන ඉඳලා වෙන කොහෙන් හරි තියලා කටුව බිම වැටිලා. හොයන්න ගියන්නේ නැහැ. ඒ කටුව විතරයි මට තියෙන්නේ. ඉතින් ඒ නිසා මම සෑහෙන දුකකින් වේදනාවකින් යාට කෑ ගැහුවා. ඇඬුවා. දවසක්ම මං හිතන්නේ ඇඬුවා. ඊට පස්සේ කටුව හම්බුණා. නංගි බැලුම් ඒක මෙහෙම වෙලා තියෙනවා. මම කටුව ඒ කියන්නේ මම තියලා ගිය තැනම එතනම තිබිලා නංගි අර ඊට මෙහෙට කරපු එකේ මං එයාට බැලලා තිබ්බා. කොහොමන්නේ අපේ නංගි මට උනම් මං නංගිට හරි ඒක පැත්තකින් යන්නකෝ. ඒක වැහුවා. අනිත් එක මම මේවටත් ගොඩක් ආසාවෙන් හිටියා. මේවට මාර විදිහට මම මේකට ආසාවෙන් හිටියේ මේ කටු වලට. මේවා මේ මාක් කරගන්න දාන කටු මොකද්ද මේකට කියනව නමක්. මං කියන්නේ පින් එකක් කියලා මොකක් හරි පින් එකක් මේ ක්‍රොෂේ කටු ඒවා මං ටිකක් ගෙන ගත්තා. එච්චර ආසින්ද ඊළඟට ටරා මේකේ මේ සුදුයි රතුයි තියෙන්නේ. සුදු එකේ බෝල ඉවරයි. මං සුදු එකකට වියදම් කරානේ පොඩ්ඩක් ඉන්න. සුදු එකේ ක්‍රොප් ටොප් එකක් මැව්වා. දැන් ඒක මතක් වුණේ. ඒක දැන් මේකේ තියෙනවා. ඉතින් මෙන්න මේක ඒකේ ඒකට ගිය නූල් ටික ඉතුරු ටිකේ ඒකට ගියා බෝල 4-5ක් වෙන්න ගියා. 5 මාරක් විතර වෙන්න ගියා. ඒ තියෙන්නේ ඒකේ ඉතුරු බෝල ටිකයි රතු බෝල ටිකයි මම රතු බෝල දෙකක් විතර දැන් නාස්ති කරා. දෙපාරක් විතර 3 පාරකට වැඩිය ලෙහෙලා. ඒකේ හැම අවසම දෙයක් තියෙනවා. මට අපේ අම්මගේ අනුග්‍රහයෙන් බෝල ගොඩක් හම්බුණා. මේට වැඩිය තියෙනවා. මම පැකට් බෑග් එකම පෙන්නන්නම්. මේ කළු පාට එක තාම බියබියානක ඇල්ලලා මේක
සුදු පාට තව පැකට් එකක් තියෙනවා කියලා. මගේ ජීවිතේ මම රැඩි යාන්තික අතගගා ඉන්න එක. ඒක දැක්කහම නිින්ද යන්නේ ඒක වෙනම කතාවක්. හරි අපි එක පස්සේ කියමු. මං කියලා එන්න. ටඩා නූල් ටික තිබ්බා. මං අර කලින් ඉතුරු කරපු තැන මතක නෑ කියන එකත් බලාගත්තා. මේකත් පෙන්නන්න. මේ මෙන්න මේක හරිද? මේක මම මේ පෙන්වන්න හේතුව මේක සෑහෙන්න පොඩි වුණාට මේක ග්‍රෑම් 25 දැන් ටිකක් මේක ගන්න. ඉතින් මම මේකෙන් අහදන්න මේ මල්නේ මෙන්න මේ ඇඳුම හදන්න මේකේ. ඒකයි මේකේ මේ අර මේ චූටි නූලක් නිසා තමයි ඒක රේචර වෙලාවක් යන්නේ. හරි. මේකේ මේ මම දැක්ක ලස්සන බෑග් එකක් මේකෙන් ගොතලා තියෙනවා. ලස්සනයි මේ බෑග් එක. ඒකට මම 18ක් විතර ඕන මේ කොටු. එක පැත්තකට 9 ගානේ. අනේ ඒක ගොතන්න කම්මැලි. ඒක ගොතන්න කම්මැලි මොකද මේ නූලෙන් නූල අමනන්න ඕනේ. හරිද? මේ බලන්න. මේක කොහොම ඒකවල ආයේ අර පැටර්න් එක වෙන මේ නූල වෙනස් කර කර ගොතනකොට චුට්ටක් නම් කම්මැලි ගතියක් එනවා. ඒකයි මේක එහෙම අතරමඟ නැවතිලා තියෙන්නේ. ඒක නැත්තම් කළු පාටේවත් ගොතලා තියෙන්නේ. මේ මං ඉස්සර පෙන්වති මල් දෙකක් තුනක් ඒ වගේ ගොතලා තියෙනවා. සුදු පාට එක ආයෙ ගොතනවා. වටි ගොතන්න තියෙනවා. ඒක එහෙම. මං දැන් මේ අපේ අම්මගේ සාදර බෙති. මොකද බෙතිබර අනුග්‍රහයෙන් මට ලබා දුන්න ෆුල් වලට. මානියම වටිනාකමක් දෙන්න ඕන නිසා මම ඉතින් ගොතනවා නින්ද යන්නේ නැති කතාව තමයි මේ දවල්ට නම් නින්ද යනවා. අයිටි ගොතන්න තියෙනවා කියලා මතක්. ඒක නිසා ගොතන්න හැමදෙස්සම ගොතන්න කරම නින්ද යන්නේ නැහැ. පාන්දර 4වත් වෙනවා. දැන් මම මේක රෙකෝඩ් කරනකොටත් වෙලාව 12:47යි. ඒ කියන්නේ මගේ දවස් පටන් ගන්න වෙලාව. මගේ ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් දැන් නයිට් ඩියුටි කරනවා. කරනවානේ ඩියුටි වෙනස් වෙනවානේ. ආන්ගේ වගේ තමයි. ඉතින් මට තියෙන්නේ හැමදාම නයිට් ඩියුටි. මේකේ මේ කළු පාටක් තියෙනවා. හරිද? කළු පාටේ මේ කළු පාටෙන් ගොතන්න ඕනේ. මම මේක කරන්න ගත්ත හේතුව තමයි මෙන්න මේ ඇඳුම. මොකද මේක දවස් ගාණක් තිස්සේ දවස් සතියක් තිස්සේ නම් මම මේක ගොතන්නේ. එච්චර අමාරු ඩිසයින් එකකුත් නෙමෙයි. අමාරු නෑ කිසිම විදිහකින් මේක අමාරු නෑ. මේක දවස් 3ක් 4ක් යද්දී ගොතලා ඉවර කරන්න පුළුවන්. මේක තරම් අමාරු නෑ ගයිස්. මේක ඔයාලට පේනවද අනිත් පැත්ත? නෑ පේනවා පැටියෝ. ෆිල්ටර් එකේ ඉඳ පේන්නේ නැත්තේ. මේකේ මේ පොඩි ලයින් ගිහිලා තියෙනවා. හරිද? ඔයාලට පේනවද දන්නේ නැහැ පැහැදිලිව. ඒ පොඩි ලයින් ගිය ඒවා හරිම පරිස්සමෙන් ඒ ටික ගොතන් ගන්න ඕනේ. ඊට පස්සේ ටික පෙළි 3ක් යනවා. ඒ පෙළි 3 කිසිම ප්‍රශ්නයක් නැතුව එහෙ අහක බලාගෙන හරි ගෙතන්න පුළුවන්. මේක එහෙම නෙමෙයි. මේක අහක බලාගෙන ගොතන්න බෑ. අහක බලාගෙන ගෙතුවොත් ඒක වෙන කොහෙන් හරි මතුවෙන්නේ. ඒ නිසා අර ලයින් එක උඩට ගන්න ඕන නිසා ඒකේ පිටිපස්සට ලයින් එක නැහැ. ඉස්සරහට ලයින් එක තියෙනවා. අන්න එහෙම තමයි මේක එහෙම ගොතන්නේ. දැන් අපි බලමු එක විදිහකට මේක ලියන විදිය. මේම ලියාගෙන යන්නයි තියෙන්නේ. උතරනකොට වගේ තියෙන. මේක නෑ අනේ. ලියනකොට තියෙන මේක නෑ. ඇත්තටම මම කියන්නේ එකක් කරන්නේ තව එකක් වගේ තමයි. ගොතනකොට තියෙන මහන්සිය ලියනකොට නෑ. ඒක එහෙනම ජොලි වැඩක් වුණාට එනම දුක හිතෙනවා ඒක දැක්කම. හරි. ඒකට මම විනාඩි 4ක් මේක එක්ස්ප්ලেইন කරන්න ගිහිල්ලා අපි මේ කටුවයි අඳුමයි එක මගේ අත මේක කොච්චරක් මම ඉවර කරනවද කියලා බලමු. බලලා මේක ඉවර කරන වෙලාවත් එක්ක මම කියන්නම්.
ඒ ටික මම ඇඳුම් ගන්නට නිකන් දෙනවා 2 3ක් වගේ වෙන්න ස්ක්‍රන්චි දෙනවා කැමති නම්. ඕනේ නම් කියන්නේ ස්ක්‍රන්චි දෙනවා නිකන්. මම තියෙනව ටික පෙන්නන්නම්. මේ මම ඒව ගොතන්න වෙනම සල්ලි දීලාත් ගෙතුවා. ගොතව ගත්තා. ඒ තරම් මම ඒ ටික සෑහෙන ගොඩක් ගෙතුවා. ඒක අපතේ ගියා. කමන්නේ අපි ඒව හොයාගමු. කියලා මම මේ ඔබට කියන්නේ මගේ අඳුම් ගානේ නම් උඹලන්ටත් පුළුවන් ගන්න කියලා කියනවා. හරි. අපි බලමු මගේ මේ අතේ ඉතුරු ටික මම ගොතන්නේ කොහොමද කියලා. මේ කටුව ලොකු වුණාට මේ නූල තරම නෙමෙයි guys. තේරුණාද? පේනවද? මේ නූලේ ගාන නෙමෙයි. මේක මම සෑහෙන අමාරුවෙන් ගොතන්නේ. ඒකයි මේකට මම මේක සෑහෙන විතර වෙලාවක් ගන්නෙ. ඒක මේ පුළුන් ගොඩක් වගේ මේක ඇත්තටම හරිම සනීපයි. මේ එච්චරට සනීපයි මේක. පුළුන් ගොඩක්. ඇඳන් ඉන්නකොට කොහොම සනීපද කියලා. එච්චරට සනීපයි. අපි බලමු. මේකට මම කොච්චර වෙලාවක් ගන්නවද කියලා. දැන් රෑ පාන්දර 2:11යි. මම දැන් අතේ මෙච්චරක් ගොතලා තියෙන්නේ. තව පොඩ්ඩයි තියෙන්නේ. කොහෙද මන් දැන් කුරුල්ලෙක් කෑ ගහනවා. කෑ ගහන්නෙත් මම හම්තු බය හිතෙන විදිහකට. ගෑලානේ. ඔන්න ඔගේ ඊට වැඩිය ඌ බයට කාලේ කෑ ගහනවා. ඔය ඒ බය නැති කරගන්න කැමරාව ළඟට ගත්තා මම. ඉතින් මෙතනින් එහාට මම මේ ටික රෙකෝඩ් කරන්න හදන්නේ වීඩියෝ ඔන් කරගෙන. එහෙමත් නැත්නම් මේ සින්දුවත් අහගන්නවා. මොකද මේ එච්චර බය හිතෙන්නේ සද්දට. අමුතු බයක් හැදෙනවා. ඉතින් ඒ නිසා මම ඉතුරු ටික මේක ගොතන්න මේ ඇහෙනවද? එච්චරට බය හිතෙනවා ඒ කටහඬට. සාලි අපි සීයා ඉන්නවනේ සීයා නෙවෙයි. අම්මිත් ඉදී නංගි ඇහැරලා ඒ උනාට එයාලා පේනවා කියන්නේ සාලනේ. බය හිතෙනවා guys. බය හිතෙනවා. කියන්න මට සෑහෙන බය හිතිලා තමයි මේ ගිහලා වතුර බෝතලයක් පුරවගත්තා. බෝතලේ අතන දාලා ගිහලා. මට එච්චරට මෙතන ඉන්න බය හිතුණා. ඒ නිසා කොකෝ නිදාගෙන ඉන්න සැප. හරි. මම මෙච්චර වෙලා ගොඩාක් වෙලා කියවලා තියෙනවා. වොයිස් එක ඇහෙන්නේ නැහැ. කොහමද මම TikTok එක හරහානේ මේව කරන්නේ. ඔන්න බලන්න. ටඩා! මේ ඇඳුම ගොතලා ඉවරයි. ඒක ගොතලා ඉවරයි. දෙයියනේ ගොතලා ඉවරයි. ඒ වුණාට නූල් කැලි එල්ලෙනවා. ඒක ගණන් ගන්න එපාද? මාර සනීපයි අනේ ඒක පුළුන් බෝලයක් වගේ එකක්. එච්චරට සනීපයි. මේක බේබියානේ නූල් කැලි ඉතින් ගණන් ගන්න එපා. එච්චරට මාර සනීපයි. කොහොම හරි කුරුල්ලට බැරි වුණානේ මම බය කරන්න. අන්න සලී ඉදිරියටම යනවා. ඔව් ඇත්තටම මම ඔක්කොම හරියට ගොතලා තියෙන සුදු පාට විතරමයි. අනේ මන්ද ආසම් පාටේ සුදු පාට හින්දාද දන්නේ නැහැ. ඔක්කොම ගොතලා තියෙන්නේ සුදු පාටින්. ඒතර වැරදෙන්නේ ඔක්කොම වෙන පාටවල වල ඒවා. කියන්නේ රතු පාට කියනවා. දැන් සෑහෙන වතාවක් ලියලා හැදුවා. මේ සුදු පාටම ගොඩක් වාර ගානක් ලියන්න ඕනේ. අරක ක්‍රොප් ටොප් එකත් එපාරක් ලිව්වෙත් නෑ එකපාරක් ලිව්වා. ඊට පස්සේ මං ඉවර වෙනකොට කොහමද 3:50යි. දැන් 4යි වෙලාව. ඒ වෙනකොට පාට විතර නිදා ගන්න යනවා. දැන් ඉතින් මම මේ වොයිස් කරන වෙලාවේ දැන් පාට 5යි වෙලාව. හරිද? මෙච්චර වෙලා වීඩියෝ එක බැලුවා.
මේ මොනවද කියන්නේ කියලා මම දන්නේ ඇත්තටම හරි මහන්සි දැන් නම් නිදිමතයි. ගොඩක් මහන්සි පාරට නිදා ගන්නවා කිව්වට දැන් පොඩි ළමයිගේ ගවුමක් මහන්න හිටියේ මම. ඒක කරන්නේ නැහැ දැන් නිදිමතයි එච්චරටම. හෙට බලමු අපි මම හෙට මොනවද කරන්න කියලා. මං මෙතනින් එහාට ඩේ බ්ලොග් එකක් කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. අපි බලමු. මේ ඇඳුම එන්නේ මේ විදිහට හරිද? හරිම ලස්සනයි. මං මේක හෙට ඇඳලා පෙන්නන්නම්. දැන් නම් බෑ ඇත්තටම නිදිමතයි. හරිම ලස්සන ඇඳුමක් මං ගොතපු. ඉතින් මං වැඩෙත් තමයි. ඒක ලස්සනයි. එහෙම තමයි ඉන්නේ එක. තව පොඩි පොඩි වැඩ වගේක් තියෙනවා. ඒක මම පෙන්නන්නම්. මම ඉන්ස්ක්‍රන්චි පෙන්නවා කිව්වනේ. ඒක මං හෙට පෙන්නන්නම්. දැන් නම් ඇත්තටම නිදිමතයි. ඔක්කොම ඉවරයි මම 3:50 වෙද්දී. නිදිමතයි. දැන් මෙතන මොනවද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම හරි 5 වෙද්දී මම ඔව් එක අතකට ගිහින් තිබ්බා ග්‍රෑම් 25 නූල් බෝලයක්ම බේබි යාන් එකක්ම ඔව් ග්‍රෑම් 25 බේබි යාන් එකක්ම ගිහින් තිබ්බා එක අතකට. ඒ අත ඉවරයි. කොහොම හරි එක අතකට බෝලේ ගානේ අත් දෙකට 2යි. අනිත් ඇඳුම ඉතුරු ලොකුම කොටසට 2යි 4යි. මං කච කච ගෑවට මේ කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඇත්තටම දැන් වෙලාව 5ට 5යි. මම හෙට මම මොකද කරන්න කියලා බලමු අපි. හෙට හමු වෙමු. බයි.